ඔයාලා රුපියල් ලක්ෂ ගණන් දීලා ගන්න ඩ්‍රෝන් එක කැමරා ක්වොලිටි එක ඔයාලට රුපියල් 60000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් කොත් ඔයා විශ්වාස කරනවා. ඉතින් විශ්වාස කරන්න වෙනවා. ඒක තමයි මේ SX Max කියන ඩ්‍රෝන් එක. හයි පර්ෆෝමන්ස් තියෙන මේ ඩ්‍රෝන් එකේ ගොඩක් හොඳ පර්ෆෝමන්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගොඩක් හොඳ මැටීරියල් වලින් හදලා තියෙනවා. එම කැමරා ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. ඒ වගේම gimbal එකත් ගොඩක් හයියි. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් ප්‍රොෆෙෂනල් වැඩක් වුණත් සාමාන්‍ය මට්ටමකට මේ ඩ්‍රෝන් එකෙන් කරගන්න පුළුවන් හැකියාව මේ ඩ්‍රෝන් එකෙන් ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ RV24 channel එක ඔයා subscribe කරලා නැත්නම් පල්ලේ subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔයාලට මේ විදිහට තමයි මේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. අපි කලින් අන්බොක්ස් කර බොක්ස් එකම තමයි ඒ වුණාට මේකේ බොක්ස් එකේ ඇත්තටම හීරීමක් වන්න නැති විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ ප්‍රීමියම් බොක්ස් එකක්. උඩින්ම ඔයාලට මේකේ පේපර් බොක්ස් එක තමයි හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයා මේකේ පේපර් බොක්ස් එක කියවන්න. ඊට පස්සේ ඔයාලට මේකට හම්බෙලා තියෙන ප්‍රීමියම් බෑග් එක හම්බෙලා තියෙනවා. අර DJI ලගෙන් හම්බෙනවා වගේ. ඇත්තටම ගොඩක් හොඳ මැටීරියල් වලින් අර SG ලාගේ හදනවට වඩා හොඳ මැටීරියල් වලින් මේ බොක්ස් එක ඔයාලට හදලා තියෙනවා. සහ මේකේ බෑග් එක හදලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ පොලිතින් කවර් එකකින් කවර් කරලා වගේ SX Max drone එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ පැකට් එක මෙහෙම ගමු අපි එළියට. ඉතින් මේ විදිහට තමයි black color වලින් තමයි මේ drone එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඇත්තටම ගොඩක් premium material වලින් ඔයාලට මේ drone එක බලා ගන්න පුළුවන්. build and design එකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම propeller වලට 아무තු සුදු පාට line එකක් යන නිසා propeller ඇත්තටම ගොඩක් ලස්සනයි කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ accessories බලුවොත් ඊට පස්සේ මේකේ remote එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ packet එකකින් එකත් උතලා තමයි එන්නේ. ඉතින් ඒකත් ඔයාලට එළියට ගන්න පුළුවන් මේ විදිහට. සාමාන්‍යයෙන් මේකේ remote එක නම් සාමාන්‍යයෙන් L600 එකට පොඩ්ඩක් සමාන remote එකක් තමයි එන්නේ. උනාට display එක ඒකට වඩා ගොඩක් quality. හරි අපි දැන් බලමු මේකේ stabilization එක කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මේ drone එක කොච්චර stable drone එකක්ද කියලා. ඇත්තටම මේ drone එක fly කරන්න beginner කෙනෙක්ට උනත් ගොඩක්ම ලේසි. ඒ තරම්ම මේ drone එක premium විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. brushless motor උනත් ගොඩක් smooth. ඒ වගේම ඔයාලට display එකක් තියෙන නිසා 5G connection තියෙන ෆෝන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් ලේසියෙන් මට මේ drone එක ඕන තැනක fly කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද 5G connection තියෙන ෆෝන් එකක් අනිවාර්යෙන් ඕනි සාමාන්‍ය XG drone එකක් වගේ. මේ price එකට තියෙන අනිත් හැම drone එකකටම වගේ 5G connection එකක් තියෙන්න ඕනි. නැත්නම් drone එක connect වෙන්නේ නැහැ ෆෝන් එකට. අඩු ගන්න Wi-Fi එකක්වත් පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ drone එකේ camera quality එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් display එකෙන් පේන view එක තමයි. ඊට පස්සේ ඔයාලට camera quality එක මම ඊළඟට දාන්නම්. ඉතින් මේක height එක ඔයාලට මීටර 318කට වඩා height කරන්න පුළුවන් සහ කිලෝමීටර 4ක range එකක් ඔයාලට මේ drone එකෙන් ගන්න පුළුවන්. ඉතින් කැමරා quality එක ගත්තොත් ඇත්තටම DJI Mavic Mini එකකට වඩා කැමරා quality එක මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා ගන්න price එකට ඇත්තටම ගොඩක් වටින drone එකක් තමයි මේ SX1 සහ SX Max කියන හරි දැන් ඔයාලා කැමරා quality එකත් හොඳටම දැක්කා. ඉතින් ඒක නිසා මේ drone එක purchase කරන්න ගොඩක් වටිනවා කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මේ drone එක purchase කරනවා නම් ඔයාලා පල්ලා description එකේ දාලා තියෙන link වලින් ගිහිල්ලා හෝ පල්ලා description area එකේ තියෙන numbers වලට කතා කරලා ඔයාලා මේ drone එක ගෙදරටම cash on delivery ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අදට ගෙන අපේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.